ඉතින් උඹට මෙන්න මේ වගේ රෝස පාට කොලයක් එහෙම නැත්නම් නෝටිස් එකක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඔබගේ බිස්නස් එක වෙනුවෙන් එහෙම නැත්නම් ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් එවලා තිබුණාද? ඉතින් මොකද්ද මේ එවලා තියෙන අලුත් නෝටිස් එක? ඉතින් මේක ඔබට ලැබුණා කියලා කියන්නේ ඔබ මේ වෙන විටත් ඔබගේ එම්ප්ලොයිස්ලාට අදාළව එහෙම නැත්නම් ඔබගේ ආයතනයේ ඔබගේ කම්පැනි එකේ ඩිරෙක්ටර්ස්ලාට අදාළව ඔබගේ පේ ටැක්ස් රිටර්න් එක ඔබ මේ වෙනකොට සබ්මිට් කරලා නැහැ. ඉතින් දැන් මොකද කරන්නේ? මේක දාලා තියෙනවා දැන් මේක ඔබ මේ වෙනකොට සබ්මිට් කරන්න අපොහසත් වෙලා තියෙනවා කියන එක තමයි පෙන්නලා තමයි මේ නෝටිස් එක ඔබට එවලා තියෙන්නේ. දැන් මොකද්ද ඔබ කරන්න ඕනේ? ඉතින් ඉස්සර නම් ගොඩක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන ඒගොල්ලන්ගේ සේවකයන්ට ඒගොල්ලෝ පේ ටැක්ස් එකක් ගෙවන සැලරි එකක් ගෙවන්නේ නැත්තම් දාලා අපි තුමු ලක්ෂය කියලා ලක්ෂයකට වඩා වැඩි සැලරි එකක් ගෙවන්නේ නැත්නම් එහෙම නැත්නම් 25 26 අවුරුද්ද නම් ලක්ෂයකමාරකට වඩා වැඩි සැලරි එකක් ගෙවන්නේ නැත්නම් ගොඩක් ආයතන මේ ටැක්ස් පේ රිටර්න් එක සබ්මිට් කරන එක ප්‍රැක්ටිකලි සිද්ධ කළේ නැහැ. හැබැයි මේ වෙන විට ඔබ පේ ගෙවන සේවකයන් සිටියත් නැතත් අනිවාර්යයෙන්ම මේ පේ රිටර්න් එක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සබ්මිට් කරන එක අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා. ඉතින් ඔබ දැන් සිදු කළ යුතු දේ තමයි ඔබගේ පසුගිය 탁සේරු වර්ෂයට අදාළව ඔබගේ සේවකයන් වෙනුවෙන් ඔබ ගෙවපු සැලරි එක පෙන්නලා ඔවුන්ට අදාළව ඔබ පේ ටැක්ස් එකක් අඩු කරලා තියෙනවා නම් ඒ අඩු කිරීම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට වෙනම ස්ලිප් එකක් යොමු කරන එකත් ඒ වගේම ඔබගේ සේවකයන් වෙනුවෙන් සහ ඔබගේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලාට ගෙවන ඩිරෙක්ටර් සැලරි එක වෙනුවෙනුත් ඒගොල්ලන්ගේ සැලරි ෂෙඩියුල් එකට අදාළව පේ ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරන එකත් මේ අවුරුද්ද ඉඳන් ඔබ අනිවාර්යයෙන්ම කරගෙන යන්න ඕනේ. ඉතින් මේ ගැන ඔබට තවදුරටත් වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මෙන්න මේ පල්ලෙහා දාලා තියෙන WhatsApp නම්බර් එකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඉතින් මේ වගේ සංකීර්ණ බදු මාතෘකා සරලව දැනගන්න අවශ්‍ය නම් අදම අපිව ෆලෝ කරලා තියාගන්න. මම දිල්ෂාන් මොරායස්.